හරි. ඔන්න අද අපි අරන් ආව අලුත් වැඩක්. මේකෙදි මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඉමේජ් එකක ඉන්න පුද්ගලයෙක් මෙන්න මේ විදිහට බෙන්නුනාම දැන් ඔයාලට ඉමේජ් එකක් පෙන්නනවා. මෙන්න මේ ඉමේජ් එකේ විදිහට බෙන්ඩ් වෙච්ච පුද්ගලයෙක් කොහොමද අපි කෙලින් කරන්න කියන එක. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි ඔම්මම මෙන්න මේ විදිහට ඉමේජ් එකක් අරන් තියෙනවා. මේකද මුලින්ම කරන්නේ මේක පුද්ගලයා කියන්නේ මේ සබ්ජෙක්ට් එක විතරක් අපි සිලෙක්ට් කරගන්නවා. සබ්ජෙක්ට් එක විතරක් සිලෙක්ට් කරලා ගොඩක් සිලෙක්ෂන් ක්‍රම තියෙනවා. මම කලින් ටූල්ස් වල කියලා ඇති. ගොඩක් කලින් මම ක්‍රියේෂන් කරද්දී කියලා දීලා ඇති. ඉතින් මම මේකදී පාවිච්චි කරනවා මේ Photoshop අලුත් version එක 2025 version එක. ඉතින් මේ version එකේදී මට ඔප්ෂන් දීලා තියෙන මේ select කියන එකේ තියෙනවා subject කියලා. ඉතින් මේ විදිහට අපිට subject එක select කරන්න පුළුවන්. right. මේ විදිහට subject එක select කරන්න පුළුවන්. subject එක select කරගෙන ඊට පස්සේ මෙතන select නොවිච්ච area වගේක් තියෙනවා. මේකෙදි මට පුළුවන් මේකෙදි quick selection tool එක magic fixation tool එකකට බලන්න නැත්නම් magic pen tool එකකට මට පුළුවන් මේකෙදි මේ විදිහට select කරගන්න select නොවිච්ච areas තියෙනවා නා ඒ වගේ මේ ඕනම tool එකකින් අපිට පුළුවන් මේ lasso tool එකක් ගත්තොත් මම ඔරිජිනල් lasso tool එක ගන්න මේ ඇතුළේ මම මේ විදිහට සමහර දැන් select කරගන්න ඕන විදිහකට ඔයාලට පුළුවන්. දැන් මේකට සර්වර් ලයිසන්ස් අලුත් option ඇවිල්ලා තියෙනවා මේ අලුත් Photoshop එකේ ඉතින් මේ ඔයාලා දන්න දේ tools වලින් තමයි සමහරවිට දැන් 2025 කියන version එක තියෙන්න පුළුවන් 2020 තියෙන්න පුළුවන් 2019 තියෙන්න පුළුවන් ඉතින් හැම එකේම නැති දේවල් තියෙනවා. මම මේ ඔයාලට basically දැන් මේ කියලා දෙන්නේ. right. ඉතින් දැන් මම subject එක select කරගත්තා. ඊළඟට මම කරන්නේ මේකෙන් මේ subject එක වෙන් කරලා ගන්නවා. ඒකෙදි මට පුළුවන් මේකෙදි control J keyboard එකේ control J press කරාම right මෙන්න මේ subject එක විතරක් වෙනම වෙන් වෙලා තියෙනවා. හැබැයි මගේ background දැන් මම subject එක අයින් කරලා බැලුවොත් මේ ලේක අයින් කරොත් මේ background layer එකේ තාමත් පුද්ගලයා ඉන්නවා. ඉතින් අපි ඒකෙන් මුලින්ම කරන්න ඕනේ දැන් මේකෙන් පුද්ගලයා අයින් කරගන්නවා. ඉතින් ගන්න lasso tool එක ආයෙත් lasso tool එක අරගෙන මේ විදිහට ඒ subject එක select කරගන්න පුළුවන්. subject එක select කරගෙන ඒකට right click කරනවා. right click කරලා අපි මම මේ ලේක select කරගන්නවා. right click කරලා fill කියන option එකට ගියාම මෙන්න මෙතන තියෙනවා contents කියන එකෙන් content aware කියන content aware කියන එක select කරලා okay කරා. right. දැන් ඔන්නේ subject එක අයින් වෙලා තියෙන්නේ. ඉතින් මම ආයේ subject එක තියෙන ලේක select කරලා ඒක තේනවා. right. ඔන්න දැන් අපි යන්නේ මේක පුදු වෙච්ච කෙනාව clean කරන්න. right. යන්න මෙතනින් edit වල තියෙනවා මෙන්න මෙතන වල වෙන puppet wrap කියලා පෙන්නනවා. click කරා මෙන්න මේ විදිහට image එකේ subject එක select වෙවි. ඔයාලට තියෙන අවශ්‍ය තැන් වලට මේකෙදි මේ විදිහට ටික් ටිකක් දාගන්න. right. දැන් අපිට කරන්න තියෙන්නේ මේ ටික් වලින් අල්ලලා මෙයාව හදලා කෙලින් කරන්න. ඉතින් මේකෙදි පුළුවන් අපිට මෙහෙම ඉස්සරහින් අල්ලලා මෙයා කෙලින් කරා. right. කකුල් වල අවශ්‍ය ප්‍රමාණයට කෙලින් කරා. ඔළුවත් අවශ්‍ය ප්‍රමාණයට කෙලින් කරනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි ගොඩක් ලේසියෙන්ම පුදු කෙනෙක්ව පුදු ක්‍රමයෙන් අයින් කරලා කෙලින් ඉන්න පුද්ගලෙක් විදිහට කරන්නේ. ඊපස්සේ keyboard එකේ enter එක press කරනවා. දැන් පේනවනේ ඔයාලට. මෙන්න තිවිච්ච විදිය. මෙන්න දැන් තියෙන විදිය. ඉතින් මේ විදිහට තමයි අපි ඒ වැඩේ කරන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.